බයිනෑන්ස එකේ ට්‍රේඩ් කරන කීප දෙනෙක් අහලා තිබ්බා අලුතෙන් හදපු මෙක්සි account එකට ඩොලර්ස් ට්‍රාන්ස්ෆර් කරගන්නේ කොහොමද කියලා. ඒකින්ද තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගෙනාවේ. ඔයාලා ඉස්සර වෙලාම මෙක්සි ඇප් එකට ගියාම හෝම් එකනේ ඉන්නේ. මේ හෝම් එල් පේජ් එකනේ ඉන්නේ. හෝම් පේජ් එකේ යන්න වොලට් කියන එකට. වොලට් කියන එකට ගියාම මෙතන තියෙනවා ටැබ්ස් වගේක් ඕවර්විව්, ස්පොට් ෆියුචර්ස්, ෆියට් කියලා. ඒකේ ස්පොට් එකට යන්න. ඒකට ගිහිල්ලා මෙතන දෙන්න ඩිපොසිට් කියලා තියෙනවා. ඒ ඩිපොසිට් එක දුන්නාම ඉස්සෙල්ලාම එන එක on chain deposit. ඒක සිලෙක්ට් කරගන්න. ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ coin එක අහනවා. මෙතෙන්ද USDT කියලා දෙන්න. ඊට පස්සේ network එක සිලෙක්ට් කරන්න දෙනවා. දැන් මේකෙදි සමහරුන්ට experience එක ඇති TRC20 එක පාවිච්චි කරලා. ඇත්තටම TRC20 එකේ අපි withdraw කරනකොට දැන් තියෙන rates උත් එක්ක ඇත්තටම fee එක වැඩි. ඒ කියන්නේ අපි withdrawal එකක් කෙරුවොත් වෙන exchange එකකට අපි කීයක් withdraw කරුවත් එතන ෆී එක විදිහට ඩොලර් එකකට වැඩි ප්‍රමාණයක් ගන්නවා. ඉතින් හැමෝම ට්‍රේඩ් කරන්නේ පොඩි පොඩි ගණන් වලින්නේ. ඉතින් ඒ නිසා අපි බොරුවට ඩොලර් එකකට වැඩි ප්‍රමාණයක් ෆී එක විදිහට අපි ගෙවන්න අවශ්‍ය නැහැ. මේකේ අඩුවෙන්ම තියෙන්නේ සාමාන්‍යයෙන් BEP20 හොඳයි, Aptos හොඳයි, Arbitrum හොඳයි. ඒ වගේ ඒ එල්චේන් එකක් අපි සිලෙක්ට් කරගත්තාම ඇත්තටම ගාණ අඩුයි. Binance එකෙත් ඒ ඇල්කොයින් එක හින්දා මම මේකෙදි නෙට්වර්ක් එක විදිහට සිලෙක්ට් කරගන්නවා BP20 එක. يعني BNB Smart Chain එක. ඒක ගත්තාම මෙන්න මේ වගේ එකක් එනවා. QR code එක එනවා. ඇඩ්‍රස් එක එනවා. මෙතන මේ යටම තියෙනවා please select a deposit account. ඔයගොල්ලෝ දැනට මේකේ ට්‍රේඩ් කරන්නේ නැත්නම් මෙතන ඔයගොල්ලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන් spot account එක හෝ future account එක. එතකොට අතනින් يعني Binance එකෙන් withdraw කරගත්තාම මේකේ එක්ක ෆියුචර් එකට එහෙම නැත්නම් ස්පොට් එකට ඔයගොල්ලන්ට ඩිපොසිට් කරගන්න පුළුවන්. මම මෙතන සිලෙක්ට් කරගන්නවා ෆියුචර් account එකට. එතකොට Binance එකෙන් මම withdraw කරපුවාම Mexi එකේ ඩිරෙක්ට්ම ෆියුචර් account එකට සල්ලි ටික ඩිපොසිට් වෙනවා. ඒකින්ද මම මෙතන සිලෙක්ට් කරනවා ෆියුචර් account එක. ඊට පස්සේ මෙතන ඇඩ්‍රස් එක තියෙනවා. මම ඒක කොපි කරගන්නවා. දැන් ඒක කොපි කරගත්තා. ඒක මගේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන්නේ. ඊට පස්සේ මම යනවා Binance එකට. Binance එකේ මෙතන අපේ assets කියන එකට ගිහාම යට ටැබ් එකේ ඒකට ගිහාම මෙතන overview තියෙනවා, funding තියෙනවා, futures තියෙනවා. මේකේ funding එකට යන්න. ඒකේ මැද්දේ තියෙනවා send button එක. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන මේකේ දෙවෙනියට තියෙන එක withdraw asset. withdraw asset කියන එක සිලෙක්ට් කරගන්න. ඒක සිලෙක්ට් කරගත්ත පස්සේ මෙතන එනවා USDT කියලා. ඒක සිලෙක්ට් කරගෙන දැන් අපි අතන Mexi එකෙන් ඇඩ්‍රස් එක කොපි කරගෙනනේ තියෙන්නේ. ඒක මෙතන ඔගොල්ලෝ පේස්ට් කරගන්න. ඒක පේස්ට් කරගත්තට පස්සේ මේකේ නෙට්වර්ක් එක අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මේකේ මෙතන නෙට්වර්ක් එක සිලෙක්ට් කරන්න ගියාම ඔයගලන්ට පේනවා ඇති මෙතන එනවා BSC, OP, BNB, ඊට පස්සේ ප්ලාස්මා ඒ විදිහට එනවා. එතකොට මේකේ බලන්න මේ BP20 එකේ ඇඩ්‍රස් එකනේ අපි අතන Mexi එකෙන් කොපි කරගත්ත. මේකේ ෆී එක විදිහට යන්නේ 0.01යි. 0.01යි තමයි යන්නේ ෆී එක. කියන්නේ අපි කොච්චර විඩ්‍රෝ කරුවා BP20 හරහා නම් අපි විඩ්‍රෝවල් එක කරන්නේ 0.01යි යන්නේ. අර හැමෝටම එක්ස්පීරියන්ස් එක තියෙන TRC එකනේ. මෙතන මේ බලන්නකො TRX එක. TRC20 එකේ ෆී එක 1.5 ඩොලර්ස් 1.5ක් යනවා අපිට විඩ්‍රෝල් එක කරන්න. BP20 කියන්නේ 0.01යි. කියන්නේ 0.1වත් නෙමෙයි යන්නේ 0.01යි. මේකේ ඩොලර් 1.5ක් යනවා. ඉතිරියම් එකේ 0.4ක් යනවා. ඇප්ටෝස් එකෙත් යන්නේ 0.1යි. ඒ වගේ මේ ඇත්තටම අනිත් නෙට්වර්ක්ස් එක බලද්දි TRC20 එකේ ෆී එක ගොඩක් වැඩි. ඉතින් එතන මම ඉස්සර වෙලා ඉඳලාම කතා කරේ BP20 එක හින්දා මම ඒක සිලෙක්ට් කරගන්නවා. මෙතන ආපහු මම ඇඩ්‍රස් එක පේස්ට් කරනවා. හරි. එතකොට මෙතන අඩුම අගේ අපිට මේ චේන් එක යටතේ විඩ්‍රෝල් එක කරන්න පුළුවන් ඩොලර් 3ක් තමයි අඩුම විඩ්‍රෝ කරන්න පුළුවන්. يعني අපි විඩ්‍රෝ කරනවා නම් ඩොලර් 3ට වැඩි ගාණක් අපි විඩ්‍රෝ කරන්න ඕනේ. ඒක හින්දා දැන් මෙතන මම Mexi එකට ඩොලර් 10ක විඩ්‍රෝවල් එකක් කරනවා. දැන් මෙතන බලන්න මෙතන ඩොලර් 10 ගහපුවාම මෙතන අපිට පෙන්නනවා යටම receive amount කියලා එකක්. මෙතන පෙන්න 9.99යි. network fee එක 0.01යි. අර මේ network fee එක කියලා පෙන්නන්නේ අර අපි අතන BNB එක අපි සිලෙක්ට් කරපු නිසා
අපිට ට්‍රාන්සැක්ෂන් එක කරන්න ෆී එකක් යනවනේ. අන්න ඒ ෆී එක තමයි මෙතන පෙන්වන්නේ. දැන් අපි මෙතන TRC එක අපි සිලෙක්ට් කරලා තිබ්බනම් මෙතන මම withdrawal amount එක 10 කියලා ගහපුවාම මෙතන පෙන්නනවා අපිට ලැබෙන amount එක විදියට receive amount එක විදියට යන්නේ 8.5යි. හරි. අපිට network fee එකම යනවා 1.5ක් යනවා. හරි. දැන් අපි මෙතන සිලෙක්ට් කරේ BSC එක හින්දා අපිට යන්නේ 0.01යි. දැන් අතන්න මෙක්සි එකේ ඩොලර් දැන් ඕගොල්ලෝ මෙක්සි එකට දාන ගාන ඉස්සර වෙලාම තීරණය කරගන්න. ඒක තීරණය කරලා මෙතන මේ නෙට්වර්ක් ෆී එකත් ඇඩ්ම කරලා ඕගොල්ලෝ මෙතන withdrawal amount එක ටයිප් කරා නම් ඕගොල්ලන්ට receive amount එක හරියටම 10 විදියටම ගන්න පුළුවන්. දැන් මෙතන 0.01ක් නෙට්වර්ක් ෆී එක තියෙන නිසා තමයි මෙතන 10ක් කියලා දාපුවම 9.99ක්. එතකොට දැන් මම මේ විදිහට withdrawal එක කෙරුවොත් මගේ අතන මෙක්සි එකට යන්නේ 9.99. හරි. මට එතෙන්ට 10ක් යන්න ඕන. මෙතන 10.01. ඔයගොල්ලෝ withdraw කරන amount එකයි ඒකට එකතු කරන්න network fee එක. network fee එක ඇඩ් කරපුවාම අර 0.01 මෙයා ගන්නවා fee එක විදිහට. අරගෙන අපිට මෙක්සි එකට කෙලින්ම යනවා ඩොලර් 10ක්. නැත්නම් ඔයගොල්ලෝ ඩොලර් 10ක් තරක් මෙතන මේවා කෙරුවොත් මෙතන ඔයගොල්ලන්ට යන්නේ 9.5යි. වෙන නෙට්වර්ක් එකක් ඔයගොල්ලෝ සිලෙක්ට් කරා නම් හිතන්නකො TRC එක මේවා කරොත් මෙතන 10 දැම්මොත් මෙතන receive amount එක වෙන්නේ 8.5යි. මොකද network fee එක එකහමාරක් වලට කැපෙනවා. ඒ නිසා මෙතන මම දානවා 10.01යි. එතකොට මට receive amount එක 10ක් විදිහට එනවා. ඊට පස්සේ මෙතන දෙන්න withdraw කියන එක ඒක දුන්නාම ඊට පස්සේ මේ විදිහට යනවා. මේක මේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. අතන මෙක්සි එකෙන් ඔයගොල්ලෝ ඩිපොසිට් එක දීලා USDT කියලා coin එක සිලෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලෝ network එක තෝරනවා. ඒ තෝරන network එකම මෙතනින් අනිවාර්යෙන් මෙන්න මේ network එක විදිහට අනිවාර්යෙන්ම තෝරන්න ඕනේ. ඔයගොල්ලෝ එතන BP20 එකේ address එක කොපි කරගෙන මෙතන address එක paste කරලා මෙතන BP20 network එක නැතුව Arbitrum හරි Aptos හරි එක්කෝ TRC හරි වාගේ select කරලා ඔයගොල්ලෝ withdraw කරුවොත් මේ සල්ලි ටික යන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන Binance එකෙන් අඩු වෙනවා. ඕගොල්ලන්ගේ මෙක්සි එකට ක්‍රෙඩිට් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් අතන ඕගොල්ලෝ මොන network එක select කරුවත් ඒ select කරන network එකම එක්කෝ TRC20 හෝ වේවා BP20 වේවා එහෙම නැත්නම් Arbitrum වේවා AVAX වේවා ඕනම එකක් select කරොත් එතනින් select කරන එක මතක ඇතුව ඒ network එකම මෙතෙන්ද select කරන්න වග බලා ගන්න. address එක හරි ගියා කියලා network එක මාරු වුණොත් සල්ලි ටික මෙහෙන් අඩු වෙනවා. හැබැයි ඔයාගේ මෙක්සි එකට ක්‍රෙඩිට් වෙන්නේ නැහැ. ඒ සල්ලි ටික එතකොට මේ network එක මැද්දේ තමයි හිර වෙන්නේ. සමහර අවස්ථාවලදී නම් ආපහු Binance එකට එනවා. හැබැයි සමහර වෙලාවට එන්නෙත් නැහැ. ඒ නිසා ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඊට පස්සේ withdraw දෙන්න. මෙතන confirm දෙන්න. මේක ඊට පස්සේ confirm එක දුන්නාම ඊළඟට ඕගොල්ලන්ගේ Binance එකේ මොකක් හරි withdrawal එකක් transfer එකක් වගේ කරද්දී අහන ඕගොල්ලන්ගේ තියෙන ඕගොල්ලෝ දාලා තියෙන security features ටික මෙතන අහනවා. හරි. මගේ නම් මේකේ authenticate app එක දාලා තියෙනවා. එතකොට app එකේ තියෙන code එක මේ අරගෙන මෙතන type කරපුවාම හරි. ඊට පස්සේ මේකේ මේ code එක type කරලා submit එක දුන්නාම ඊට පස්සේ Binance එකේ පැත්තෙන් අපි කරන්න ඕන වැඩ ටික ඉවර වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ඕගොල්ලෝ මෙක්සි එකට ගිහිල්ලා බලන්න ඕගොල්ලන්ට notice එකේ ඕගොල්ලෝ withdraw කරපු වගේ අතෙන්ද ඩිපොසිට් වෙලා තියෙයි. හරි. එහෙනම් ජය වේවා.